සාමාන්‍යයෙන් තියෙන පුළුවන් ඉංජිනේරින් වර්ග අපි බැලුවොත් එහෙම තියෙනවා. මම මේ සියල්ල ලියන්නේ නැහැ. මං අර ප්‍රධාන වශයෙන් තියෙන ටික තියන්නම්. ඉලෙක්ට්‍රොනික ඉංජිනේරින් කියලා තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික් කියන්නේ විදුලි කියන්නේ අර අපි ගත්තොත් එහෙම දැන් උක වෙනස ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රිකල් කියන්නේ විදුලි ඉංජිනේරු. ඔය CB එකකින් විදුලි බල මණ්ඩලේ. ඒක වැඩ කරන ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර්ස්ලා. ඉලෙක්ට්‍රොනික් ඉංජිනේර්ස්ලා කියන්නේ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ අර ඉලෙක්ට්‍රොනික් කියන්නේ ඉලෙක්ට්‍රිකල් සහ ටොනික් කියන්නේ දෙකක්නේ. හරි. ඉලෙක්ට්‍රිකල් කියන්නේ විදුලිය සම්බන්ධයෙන් ඉන්න කට්ටිය. ඒතර ඉලෙක්ට්‍රොනික් ඉංජිනේර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ සිවිල් ඉංජිනේර්ස්ලා තමයි සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් පැත්තේ ඉන්නේ. කියන්නේ බිල්ඩින් ඒ හැදීමේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්නේ සිවිල් ඉංජිනේර්ස්ලා. ඊට පස්සේ තියෙනවා මෙකැනිකල් ඉංජිනේරින්. තියෙනවා. ඊට පස්සේ කෙමිකල් ඔයගොල්ලෝ කිව්ව හින්දා අපි ලියමු කෙමිකල් ඉංජිනේරින් තියෙනවා. ඊට පස්සේ මෙටීරියල් ඉංජිනේරින් කියන එකක් තියෙනවා. මෙටීරියල්. ඊට පස්සේ බයෝමෙඩිකල් ඉංජිනේරින් කියලා තියෙනවා. ලස්සන පැත්තක් බයෝමෙඩිකල්. බයෝමෙඩිකල් ඉංජිනේරින් කියලා තියෙනවා. ඊට පස්සේ මෙකාට්‍රොනික්ස් තියෙනවා. මම මෙකාට්‍රොනික්ස් එක රතු පාටින් ලියන්නම් හේතුව ඇයි කියලා මම පොඩ්ඩකින් කියන්නම්. මෙකාට්‍රොනික්ස් තියෙනවා. ඊට පස්සේ ඔය ටික එක තව තියෙනවා. ඔයගොල්ලෝ මම දැක්ක ඔයගොල්ලෝ දාලා තිබ්බා ඒරෝනොටිකල් ඉංජිනේරින්, එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් මම ඒරෝනොටිකල් කියලා ලියන්නම්. එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් කියලා තියෙනවා. ඊට පස්සේ මරයින් ඉංජිනේරින් තියෙනවා. මරයින් කියන්නේ නැව්වල ඉන්න ඉංජිනේර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ මම මේක ලිව්වේ නැහැ නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කියන එක ලිව්වේ නැහැ. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් සහ කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් කියන එක කියන්නේ එකම කුලකයට වැටෙන ඒවා එකම එක නෙමෙයි. නමුත් එකම කුලකයට වැටෙන ඒවා මම දැක්ක තව ටෙක්ස්ටයිල් ඉංජිනේරින් කියලා දාලා තිබ්බා එක්කෙනෙක් හොඳයි. හරි. ඔන්න වගේ ඉංජිනේරින් වර්ග ගොඩක් තියෙනවා. හරි. එතකොට මම මේ ලිව්ව හැම එකක්ම මරයින් ඉංජිනේරින් කියන එක හැර මම මේ ලිව්ව ඉතුරු හැම එකක්ම ඔයාලට රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තව ඒවා තියෙනවා. අපිට අමතරව ප්‍රොසෙස් ඉංජිනේරින් කියලා තියෙනවා. ප්‍රොඩක්ෂන් ඉංජිනේරින් කියලා තියෙනවා. තව තියෙනවා. හරි. එතකොට මම මේ ලිව්ව හැම එකක්ම ඔයාලට රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ඩිග්‍රී ගන්න හැකියාව තියෙනවා මරයින් කියන එක හැර. මරයින් ඉංජිනේරින් කියන ඒකෙත් දැන් තියෙනවා සාගර විශ්වවිද්‍යාලය කියලා කැම්පස් එකක් තියෙනවා යුනිවර්සිටි එකක් රාජ්‍ය විශ්වවිද්‍යාලය. ඒකෙන් ගන්න පුළුවන් මරයින් ඉංජිනේරින් ඩිග්‍රී.